ඒ කෙතරම් දුරට සරල, නිර්වෘල්, ගෞරවනීය විය යුතුද? මේ සැඟවුණු කරුණු පිළිබඳව අද අපි විවරණය කරගමු. ඉතින් ඒ සඳහා අද අපත් සමග එකතු වෙනවා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් වත්මන් ජ්‍යෙෂ්ඨ නිවේදක ටී.ඩී.කේ. ජයන්ත මහතා. ඔබතුමාව ඉතා ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඉතින් ඔබතුමා ඒකයි අපිට ඇස් වලට පේන්නේ නැති චරිත මාන්න වෙන්නේ. අන්ධ මාත්‍යයක් කන්නේ ඒකයි. එතකොට මේ අන්ධ මාත්‍යයේ අපි කොහොමද රූපමවන්නේ? දැන් අපි විශේෂයෙන්ම කුමන හෝ සිදුවීමක් පිළිබඳව නැත්නම් යමක් පිළිබඳව විස්තර කරද්දී කොහොමද හොඳ භාෂා භාවිතයක් තියෙනවා නම් නියත වශයෙන්ම ගුවන්විදුලිය ඉස්සරහින් ඉන්න පුද්ගලයාට අපි කියන කරුණු පිළිබඳව අපෝ චිත්‍රයක් බලනවා. මම එක උදාහරණයක් කියන්නම්. දැන් අපිට ගුවන්විදුලියේ අපි ජාතික ගුවන්විදුලියේ දෙත්නි තිබුණා තරම්ම අපූර්වයි, ඒ තරම්ම සුන්දරයි, ඒ තරම්ම මිහිරි. ඒ විතරක් නෙවෙයි කෙනෙක්ගේ චිත්ත වේගයේ හැඟීම් ක්ෂණිකව ඉස්මතු කරන්න, චිත්ත වේගයෙන් ක්ෂණිකව පාලනය කරන්න පුළුවන්කම තියෙනවා භාෂාවට. ඒ සම්බන්ධයෙන් මේ අන්ධ මාධ්‍ය තුළ භාෂාව අපි හරියට භාවිත කරන්න අතරයක් තියෙන කෙනෙකුට ඒ මවුනුත් අතර මොහොතේ ලොකු චර්චාවක්. ඒ නිසා මම මේක දෙපැත්තක් දකිනවා. නව පරපුරත් එක්ක යනකොට අලුත් පරම්පරාවත් එක්ක යද්දී ඉංග්‍රීසි වචන දෙකක් පාවිච්චි කරලා නාලිකාවක නිවේදන කටයුතු කරලා කමක් නැහැ. හැබැයි ජාතික මාධ්‍ය ආයතනයක් හැටියට ජාතික මාධ්‍ය ආයතනයක් තමයි ජාතික වශයෙන් වැදගත් වන මාධ්‍ය ආයතනයක් මේක නොකළ යුතුමයි. මොකද අපි ඒක ඇත්තටම සිංහල භාෂාව අපි කියන්නේ ඒකට සිංහල භාෂාව මරනවා කියලා. මොකද සිංහල භාෂාව සහ ඉංග්‍රීසි වචන දන්නවා කියන්නේ ඒක සිංහල භාෂාවට කරන ලොකු අගෞරවයක්. ඒ නිසා මම හිතනවා අපි සාම්ප්‍රදායික මාධ්‍ය සහ නව මාධ්‍ය ගැන කතා කරද්දී අලුත් පරපුර ඉංග්‍රීසි වචන දෙක තුනක් පාවිච්චි කරලා කමන්නේ. හැබැයි සාමාන්‍ය ජාතික මාධ්‍යයක ජාතික නාලිකාවක නම් ඒක කිසිසේත් නොකළ යුතු කියන හැඟීම මම ඉන්නේ. ඔව් සර්, මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේක අපේ සංස්කෘතියට පටහැනිද? සංස්කෘතියට ඒක පැත්තකින් පටහැනි. අපි සිංහල සංස්කෘතිය කියන්නේ දැන් අපි දන්නවා අපිට දැන් ඇත්තටම අපි මේ සමාජයේ අලුත් සමාජ දිස බලුවම අපි අපේ දෙමෝපිය කොච්චර නරක කියලාද? දැන් දෙමෝපිය කියන්නේ අපි කියන්නේ අවුරුදු 40 50 වගේ අය. මෙයා මේක සංකර වෙලා මෙයාගේ කටේ සිංහල වචන නැහැ, තියෙන ඉංග්‍රීසි වචන. ඒතර එහෙම සමාජය තුලින්ම යම්කිසි විරෝධයක් එල්ල වෙනවා නම් මාධ්‍ය ඔස්සේ විරෝධය එල්ල වෙන කාරණයක් අනිවාර්යයෙන්ම ඔවුන්ට යම් විරෝධයක් එල්ල වෙනවා වගේම ඔවුන් පිළිබඳව යම් මේ තීරණයක් දෙමව්පියන් ගන්නවා. මේ අය නිකම් මේ වැඩක් නෙමෙයි, සංකර ළමයි, මේගොල්ලන් කිසිම භාෂාවක් නැති, අපි සංස්කෘතික ගරු කරන්නේ නැති. හැබැයි සමහර එහෙම නොවෙන්න පුළුවන්. අර ඉංග්‍රීසි වචන කතා කරන ළමයා හොඳට දෙමව්පියන්ට වැඳලා, හොඳට ආගම දහම අදහලා, හොඳට සමාජය හැසිරෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එතෙන්දී අපි මේ භාෂා භාවිතය නිසා සමස්ත මේ තරුණ පරපුරුන් වෙලාවට දෙමව්පියන් වැරදි ආදර්ශයක්, වැරදි චින්තනයක් ඇති කරගන්න ඕන පිළිබඳ. ඒක තමයි ප්‍රශ්නේ. බලන කෙනා අනුව තමයි සර් ඒක වෙනස් වෙන්නේ. අනුව වෙනස් වෙන්නේ. හැබැයි දැන් ඔය ඉංග්‍රීසි වචන කතා කරලා සම කෙනෙක් අපි කියන්නේ අපේ මේ පොෂ් වෙනවා කියලා. එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. එයා නිකන් ඔයග පේන අදින කොටට අදින එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි දෙමව්පියෝ දැන් ඔබ වෙන්නේ හොඳ මේ මෙතනින් ළමයි වගේ හොඳ සංවරව ඇඳගත්ත කෙනෙක් ගිහිල්ලා මයික්‍රොෆෝන් ඉදිරියේ ඉංග්‍රීසි වචන ටිකක් භාවිත කළා මම හිතන අම්මෝ මෙයාත් තරයි වගේ කෙනෙක් නේ කියලා. අන්න එහෙම තියනවා මේ යම්කිසි දෙමව්පියන් නිසා වැඩිහිටියන්ගේ සහ විශේෂයෙන් ඒ සිංහල භාෂාව පිළිබඳ සලකන අයගේ එහෙම හැඟීමක් ඇති වෙනවා. ඔව් සර්, thank you. සර්, තව ප්‍රශ්නයක් තියෙනවා මට. ළමා වැඩසටහන් සහ ආගමික වැඩසටහන් වලදී භාෂාව අපි තෝරගන්න ඕනේ. එතකොට අපි සැලකිලිමත් වෙන්න ඕන සුවිශේෂී කරුණු මොනවද තියෙනවද? ඔබ තාමත්ම සංවේදී තැනකට ආවේ. මේ රටේ අනාගතයේ බාරගෙන ඉන්න දරුවන් ළමා වැඩසටහන් මෙහෙයීම ඇත්තටම මම හිතන්නේ ඒක කොහොම කරන්න බෑ. ඒක අපූර්වම අත්දැකීමක්. ළමයි කියන්නේ මල්ලගේ ළමින්ගේ මානසික වචනකින් ක්ෂණික වෙනස් කරන්න පුළුවන්. එතකොට ළමා වැඩසටහන් වල ඉතා වැදගත් දේ තමයි බඹුරු වචනේ ඒගොල්ලන්ට සරල භාෂාවක් කරනවා. එහෙම නොතින් පුළුවන්. අනිත් එක තමයි බෞද්ධ වැඩසටහන්. ඒකත් ඇත්තටම මේ ඔබ හිතන්නේ එක වචනයක් බෞද්ධ ධර්මයේ තියෙන පාලි වචනයක් කරදුනා අද කොච්චර ප්‍රශ්නද? ගාථාවක් කරදුනා කොච්චර ප්‍රශ්නද? ඉතින් අපි මාධ්‍යක මොකක් හරි වැරද්දුත් එම ඒකෙදි මම හිතන්නේ එයාගේ මාධ්‍ය ජීවිතේම එතන අකුල ගන්න සිද්ධ වෙන එකක් වෙන්න පුළුවන්. උදාහරණයක් හාමුදුරු කෙනෙක් මේ වැඩසටහන සම්බන්ධ වෙනම නම් අපිට හිතමු අපි ගාථාවක එක වචනයක් වෙනස් කරලා එක පැත්තකින් නව මාධ්‍ය සහ නව පරම්පරාවත් එක්ක ඉදිරි ගමනක් යනවා නම් ඒ වගේ භාෂා භාවිත කරන්න. මොකද ඔවුන්ට අවශ්‍ය වෙන්නේ සරල තේරෙන විදිහට. හැබැයි ඒකේ තව නරක පැත්තක් තියෙනවා. අපි හිතමු ඉංග්‍රීසි
වචනයක්වත් දන්නේ නැති කෙනෙක් මේකට සමන් දෙනවා. අපරපන කවුරු හරි ඈත ගමක කෙනෙක්. අපි ඊට ගමන් කියනවා මේ හොඳයි අපි මේ බ්‍රේක් එකේ පස්සේ තව මේ ගීතයක් මේ බ්‍රේක් එක කියන වචනේ මේ විරාමයේ කියන වචනේ පාවිච්චි කරන බ්‍රේක් එක